මගේ සිහිනය සැබෑ වුණා. ඔයාගේ සිහිනයත් සැබෑ කරගන්න ඕනේ නම් දැම්මම යන්න කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් එකට. ආයුබෝවන් කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ ආදරයෙන් පිළිගන්නවා YouTube page එකට Facebook page එකට. ඉතින් මතකද කලින් වීඩියෝ එකකින් පොරොන්දුවක් වුණා අපේ ලක්ෂණ රංගන ශිල්පිනියගේ ලස්සන මුළුතැන්ගයක් වැඩ ඉවර කරලා පෙන්නනවා කියලා. ඉතින් මේ ඉන්නවා මෙන්න ඉන්නවා අපේ ආදරණීය රංගන ශිල්පිනිය පියුමි සේනායක. ඉතින් පොරොන්දු වුණා වගේම ඇය ලස්සනට මුළුතැන්ගේ ඉවර කරලා මට කතා කළා අයියේ එන්න වීඩියෝ එකක් දෙන්න මම ලෑස්තියි කියලා. ඉතින් සෑහෙන දුක් මහන්සි වෙලා කලාශේත්‍රයට ඇවිල්ලා අද යම්සි තැනකට ඇවිල්ලා තමන්ගම කියලා ගයක් හදාගෙන නේද? ගයක් හදාගෙන තමන්ගම කියන මුළුතැන්ගේක උයන ගෘහණියක් ඉන්න ඉන්නවා. සුන්දර ගෘහණියක්. මේ දවස් විශේෂකාරී නාට්‍ය ප්‍රොෆෙසර්ගේ චරිතය ඔස්සේ ඕගොල්ලෝ කවුරුත් දන්නවා ප්‍රේම සේනායක. ඉතින් නම් මොකද හිතන්නේ මේ අලුත් වෙනසත් එක්ක? අයියේ මට කියා ගන්න බැරි තරම් සතුටුයි. මොකද මගේ හීනයක්නේ මගේ විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම කාන්තාවකගේම හීනයක් තමයි ලස්සන මුළුතැන්ගයක් හදාගන්න එක. ඉතින් මම හීනකින්වත් හිතුවේ නැහැ මට මෙච්චර ලස්සන මුළුතැන්ගයක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකට ඇත්තටම උදව් කරේ මාස්ටර් ඉංජිනේරින් ආයතනය. ඉතින් ඔයාටත් අයියේ ගොඩාක් ස්තුතියි මට මේ හිතුවටත් වඩා ලස්සන කිචන් එකක් පැන්ට්‍රි එකක් හදලා දුන්නට. ඔය හදවතින් ආපු දෙයක්. ඕකම තමයි ලංකාව පුරාම කොළඹ ගම්පහ විතර නෙමෙයි හැමතැනම ලංකාව පුරාම අපි මුළුතැන්ගවල් කරනවා ඔබ දන්නවා ඒක. ඉතින් ඒ මුළුතැන්ගවල් ඉවර වුණාම සෑම ගෘහණියක්ම සුන්දර ගෘහණියක් ලංකාවේ ඉන්න ගෘහණියක් කියන්නේ ওই ටික තමයි. ඉතින් පියුමෙත් හැබා කරගත්තේ ඒවැනි සිහිනයක්. ඉතින් සම්පූර්ණයෙන්ම ස්ටීල් වලින් ලෝහ වලින් තමයි මේ නිෂ්පාදනය අපි සිදු කළේ. පියුමටත් අවශ්‍ය වුණේ වේයගුල්ල නැති නේද? කියන්නේ වේයගුල්ල නැති ලී නැති. කියන්නේ පියුම කියන්නේ මම ආයේ දැන් කලින් අපි ගෙවල් වල කුලියට ඉඳලා තියෙනවානේ. සාමාන්‍යයෙන් මම මගේ ගමේ ගෙදරත් ඉඳලා තියෙනවා. ලී වලින් අපේ තාත්තා ඇත්තටම වැඩ කරන්නේ යා ලී වලින් තමයි ඔක්කොම හදලා තියෙන්නේ. හරිම කරදරයි පේන්ට් කරන්න ඕනේ හැමතිස්සෙම ගුල්ලෝ කනවා වේයෝ කනවා ඒක සමහර ඒවා අය වතුර වැටුනහම නිකන් දිරනවා. හරිම ඉක්මනට ලී කියන ඒවා දිරනවා. ඒ වගේම තව මම හදලා තියෙනවා එක මැටීරියල් වලින් පැන්ට්‍රි කබර්ඩ්ස්. ඉතින් ඒවා එකක්වත් සක්සස් නෑ. මේ නිකන් ඒවා හයි මේම ඇල්ලුම හයියක් නැහැ නිකන් කාඩ්බෝඩ් වගේ. ඉතින් මං අයියට කියලාමයි කිව්වේ හරිම ශක්තිමත්ව වේයගුල්ලෝ නැතුව ලස්සනට ගොඩාක් කල් මට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ පැන්ට්‍රි එකක් හදලා දෙන්න කියලා. ඉතින් ඒක ඒ හිතුවටත් වඩා හොඳට මාස්ටර් ඉංජිනේරින් ආයතනය මට ඇත්තටම කරලා දුන්නා. ඉතින් ඔන්නෝක තමයි කතාව. එහෙනම් රැඳී ඉන්න අපි පියුමුගෙන්ම අහගමු මේක කොහොමද කළේ. ඔයගොල්ලෝ දන්නවා පියුමුගේ මේ ගේ ගණිතදී පරණ පැන්ට්‍රියක් තිබුණා නේ පියුම මතකද? පරණ ඇලුමිනියම් වලින් කරපු පැන්ට්‍රියක් තිබ්බා. හැබැයි පියුමුට ඒක ඒ පාට පියුමුට සෙට් උන්නේ නැහැ. පියුමුගේ හිතේ තිබුණ පියුම රැයට නිදාගද්දි පේන පුරුතැන්ගේ තිබුණේ නැහැ එතන. ඉතින් පස්සේ මට කතා කළා මොකද පියුමුගේ කලා ශිල්පීන් පියුමුගේ යාළුවෝ ගොඩක්ම සීන සබා කරගත්ත ඔවුන්ගේ මුළුතැන්වල මාස්ටර් ඉංජිනේරින් ආයතනය නිම කරගත්ත ඔයගොල්ලෝ දන්නවා සල්ලිතාරකා දමිතා බේරත්න අපේ පබෝදා සියලුම එතනින් පටන් ගන්න සියලුම ගන්න ගොඩක් දෙනෙක් නේ පියුමි 25කට 30කට අතර කලා ශිල්පීන් මගෙන් වැඩ කරගෙන තියෙනවා. ඉතින් පියුමිත් දැන් මදින් ඉඳලා මගේ ආදරණීය පාරිභෝගිකාව අපි පියුමුගෙන්ම අසා දැනගමු මේ මුළුතැන්ගේ හදපු විදිහ, ඇය මේක තෝරගත්ත විදිහ, ඇය මේ පාට තෝරගත්ත විදිහ, මේ අමුද්‍රව්‍ය මොනවද? ඔක්කොම දේවල් පියුමුගෙන්ම අහගමු. ඉතින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔයගොල්ලෝ ඔක්කොටම ලස්සන මුළුතැන්ගයක් සඳහා එන්න කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් ආයතනයට.
ඉතින් මම ඕගොල්ලන්ට මෙන්න මේ පැන්ට්‍රි එකේ සිහිනය සැබෑ වෙච්ච කතන්දරය කියන්නම්. මුලින්ම මම කියන්නම්කෝ දැන් ඕගොල්ලෝ උනත් වෙනද පොලේ මොනවා හරි දෙයක් දැක්කට පස්සේ ඒක එකපාරම විශ්වාස කරන්න අමාරුයිනේ මේක හොඳයිද මේක හොඳ නැද්ද එහෙම කියලා. ඉතින් මගේ යාළුවා ශලනි තාරකා ලස්සන පැන්ට්‍රි එකක් හදලා තිබුණා මීට අවුරුදු 4 කලින්. ඉතින් මම ඒ දවස්වලම මගේ හිතේ තිබුණා ශලනි හදපු දවස්වල වගේ තමයි මගේ හීනයක් තිබුණේ මටත් මේ වගේ කිචන් එකක් ඕනේ කියන එක. ඉතින් මම ශලාට කෝල් කරලා ඇහුවා මේ ඔයා හදපු තැන හොඳයිද ශලනි මේ මාස්ටර් ඉංජිනේරින්ස්ලා හොඳයිද ඔයා හැදුවනේ එහෙම කියලා එයාගෙන් ගුණදොස් ඇහුවා. එයා එකපාරටම කිව්වේ කිසිම බයක් වෙන්න දෙයක් නැහැ මම රෙකමන්ඩ් කරනවා පියුමි ඔයා කතා කරන්න නලින් අයියට. එයා ඔයාට ලස්සන පැන්ට්‍රි එකක් කරලා දෙයි කියලා. ඉතින් මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ නලින් අයියට මම කෝල් කරාට පස්සේ ආ එක පයින්ම කැමති වුණා මගේ පැන්ට්‍රි එක හදන්න. ඉතින් මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ නලින් අයියා මුලින්ම මගේ ගෙදරට ඇවිල්ලා මෙෂර්මන්ට්ස් ගත්තා. අරගෙන එයා 3D ඩිසයින් එකක් දුන්නා. මේ පෙන්නන්නේ 3D ඩිසයින් එක. ඉතින් ඒ 3D ඩිසයින් එකට සමානවම කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම මට මගේ පැන්ට්‍රි එක ලස්සනට කරලා දුන්නා. විශේෂයෙන් කියන්න ඕනේ මම ලොකු කිචන් වලට කැමති නැහැ. මොකද මට මේන්ටේන් කරගන්න අමාරුයිනේ. ලොකු ගෙවල් වලට ඒ දේවල් වලට මම කැමති නැහැ. ඉතින් මට හරියන විදිහට මම පොඩිවට මේ පැන්ට්‍රි එක කරගත්තා. මොකද හරිම ලේසි මේන්ටේන් කරන්න. මේ අනිත් එක තමයි අපි දෙයක් අපි මිලදී ගද්දී ඒකේ දීර්ඝකාලීනව පවතිනවද නැද්ද කියන එක අපි බලන්න ඕනේ. මෙන්න මේ පැන්ට්‍රි එක මම අයියට කිව්වා මට අවුරුදු 15ක් විතර පාවිච්චි කරන්න ඕනේ. මොකද මම වියදම් කරන ගානට වඩා වටිනාකමක් එන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම මම වියදම් කරාට වඩා වටිනාකමින් වැඩි විදිහට මට අයියා එක හදලා දුන්නා. මාස්ටර් ඉංජිනේරින් ආයතනය හදලා දුන්නා. ඒ වගේම අවුරුදු 15ක් විතර ඔයගොල්ලන්ට මේක බය නැතුව ඔයාලා හදාගත්තොත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ හේතුව මත තමයි මම මාස්ටර් ඉංජිනේරින් ආයතනයට කතා කරලා මගේ වැඩේ කරගත්තේ. තව විශේෂම දෙයක් කියන්න ඕනේ. මම වෙනත් වැඩ කරගන්න යද්දී ඒ කියන්නේ වෙනත් දේවල් අපේ ගෙදරට ගන්න යද්දී මාර විදියට කරදර වෙන්න ඕනේ. ඒගොල්ලන්ට කෝල් කරන වෙලාවට ආන්සර් කරන්නේ කියන වෙලාවට ගෙනල්ලා දෙන්නේ නැහැ බඩු ටික. ඉතින් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. මාස්ටර් ඉංජිනේරින් ආයතනය දැන් මට ඩේට් එකක් දුන්නානේ. ඔයාට මේක ෆික්ස් කරලා දෙනවා මේ ඩේට් එක වෙද්දි කියලා. ඊට කලින්ම කෝල් කරලා මේ පියුමි අපේ වැඩේ ඉවරයි කවත් මට ඩේට් එකක් දෙන්න සෙට් කරන්න කියලා. මටයි බිසි උනේ. මොකද ඒගොල්ලෝ කිව්වටත් වඩා කාලය තියලා ඒ කියන්නේ මාර ඉක්මනට සර්විස් එක දුන්නා. මොකද ඒගොල්ලන්ගේ ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ මාර කඩිසර විදියට වැඩ කරනවා. ඉතින් ඒගොල්ලන්ව මම රෙකමන්ඩ් කරන්න ඕනේ. ඒ තරම්ම හොඳයි කියලා මම කියන්නේ. මට කිසිම කරදරයක් නැතුව කිසිම කාලය නාස්තියක් නැතුව මගේ වැඩේ හරියට ලස්සනට කරලා දුන්න නිසා. ඕගොල්ලෝ දැන් කැමති ඇති දකින්න මෙන්න මේ පැන්ට්‍රි එකට කලින් තිබුණ පැන්ට්‍රි එක කොහොමද කියලා. ඇත්තටම කලින් තිබුණ පැන්ට්‍රි එක මම කැමතිම නැති පාටක් තිබුණේ දුඹුරු පාට. මම දුඹුරු පාට කියන පාටින් ඇඳුමක්වත් ගන්නෙ නැති කෙනෙක්. මම පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ඒක අයින් කරලා මට තනි සුදු මං හරිම ආසයි සුදු පාටට. හරිම රිච් ලුක් එකක් එනවා. හරිම ක්ලීන් ලුක් එකක් එනවා. ඉතින් ඒක නිසා මට ඕනකම තිබුණ හැමදේම වයිට් කලර් වලින් කරගන්න. ඉතින් මම දුඹුරු පාට පැන්ට්‍රි එක අයින් කරලා මෙන්න මේ සුදු පාට කිචන් එක හදාගත්තා. ඔයාලා මේ දකින්නේ මගේ කලින් තිබුණ පැන්ට්‍රි එක. ඕගොල්ලන් දැන් බලන්න ආස ඇති පරණ පැන්ට්‍රි එක කොහොමද මේගොල්ලොන් ගලවලා මෙන්න මේ විදිහට ලස්සනට හැදුවේ කියලා. ඉතින් මම දැන් ඕගොල්ලන්ට මේ පෙන්නන්නේ මගේ පරණ පැන්ට්‍රි එක එතනින් ගලවලා අයින් කරලා අලුත් පැන්ට්‍රි එක කොහොමද සෙට් කරන්නේ කියලා. දැන් මම ඔයගලන්ට කියන්නම් මෙන්න මේ පැන්ට්‍රි එක මොන වගේන්ද හදලා තියෙන්නේ කියලා.
මේ තියෙන්නේ සිංක් ස්ටීල් කියන මැටීරියල් එක. මේක යකඩ. මේ බලන්න මේක පොඩ්ඩක්වත් මෙහෙම කරාට නැවෙන්නේ පුදුම ශක්තිමත්කමක් තියෙන්නේ. කොච්චර ප්‍රෙස් කරත් ඒක නැවෙන්නේ නැහැ. ඒ තරම් ශක්තිමත්. මේක ගණකම ගත්තොත් 0.8 මිලිමීටර 0.8 වෙනවා. ඒ වගේම තමයි coated sin. ඒ කියන්නේ මේක මලකායමේ සම්භාවිතාව ගොඩාක් අඩුයි. ඒ වගේම තමයි මේක වේයෝ කන්නේ නැහැ, ගුල්ලෝ ගහන්නේ නැහැ, දිරන්නේ නැහැ, කුඩු හැලෙන්නේ නැහැ. ඉතින් මේක අවුරුදු 15ක් 16ක් බය නැතුව එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කිසිම ඇණයක් ගහලා හදලා නැහැ. ඇණ ගහලා නිකන් ඒ වගේ දේවල් කරලා හදලා නැහැ. සම්පූර්ණයෙන්ම වෙල්ඩින් කරලා තමයි හදලා තියෙන්නේ. ඒක නිසා මේක දිරන්නේ නැහැ, කඩා වැටෙන්නේ නැහැ. මේක නිකන් මෙහෙම හෙලවෙන්නේ නැහැ. ඒ තරම්ම ශක්තිමත්. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මාස්ටර් ඉංජිනේරින් ආයතනය විසින් මේ පැන්ට්‍රි කබඩ්ස් කොහොමද වෙල්ඩින් කරලා හදන්නේ කියන දර්ශන. ඉතින් එන්නේ මෙතන පැන්ට්‍රි එක හයි කරනවා ඒකත් පෙන්වන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් අතරම මේ ඔබට පේනවා ඇති සම්පූර්ණයෙන්ම වගේ අර සීට් ආනයනය කරලා ගෙනාපු තහඩු වලින් නමපු ප්‍රොෆයිල්ස් තමයි මෙතන මේ විදිහට මේ එකලස් කරන්නේ, එකලස් වෙන්නේ, ෆැබ්‍රිකේෂන් වෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම වෙල්ඩින් තාක්ෂණය එක මම පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම්. ඔබට පේනවා ඇති මේ මෙතන තිබෙනවා මේ ආගන් බොටල් ආගන් වායුව. ඉතින් මේ ආගන් වායුවත් සමග මික්ස් කරලා තමයි මේ වෙල්ඩින් සිස්ටම් එක අපි කරන්නේ. ඉතින් මේක ඇත්තටම සුදියාකඩ ෆැබ්‍රිකේටර්ලා දන්නවා, සුදියාකඩ වෙල්ඩින් කරන අය දන්නවා මේ ටික් ආගන් මිශ්‍රණය මොකද්ද කරන්නේ කියලා. ඉතින් මේක ලෝකේ තිබෙන ශක්තිමත්ම වෙල්ඩින් සිස්ටම් එකක්. ඉතින් ඔබ මේ දකින්නවා පොඩ්ඩක් බලන්න. මේ තියෙන ඇත්තටම මේක ෆැබ්‍රිකේට් කරන විදිය. ඉතින් ඔබට පේනවා ඇති වෙල්ඩින් ටෝච් එකේ මාර්ගයෙන් මේක තාමත් ශක්තිමත් ලෙස තමයි මේක බඳින්නේ. ඉතින් අර ඇණයක් මුරිච්චියක් දානවට වැඩිය ගොඩාක් ශක්තිමත් මේ විදිහට මේ එකලස් කරද්දි පස්සේ ඉතින් ලංකාවේ ඉන්න දක්ෂතම ෆැබ්‍රිකේටර්ලා තමයි මේ ඉන්නේ. ඉතින් ඔබ මේ දකින්නේ. ඉතින් මේක ලේසි නෑ. මේක හරි සංයමයකින් කරන්න ඕනේ. මොකද හේතුව මේ එක වෙල්ඩින් එකක් හරි වැරදුනොත් ආයෙ මේක කපන්න හරි අමාරුයි. ඔබ දන්නවා ෆැබ්‍රිකේටර්ලා දන්නවා කටින් වීල් එකකින් මේක කපන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේක දශමෙට නූලෙට මේ විශේෂයෙන්ම මේ ලාච්චු කුඩුව තමයි ඔබ මේ දකින්නේ. ඉතින් ඔබට පේනවා ඇති මේ ආකාරයෙන් මේ දශමෙට නූලෙට මේ ආකාරයෙන් තාමත්ම සුමුදුව ලාච්චු අරින්න වහන්න. ඉතින් මේක හදන්න ඉතින් ලේසි නැහැ. ටිකක් අසීරු කාර්යයක්. ඉතින් මෙන්න මේ ශක්තිමත් ලෝහයෙන් තමයි ඔයා පදින කාර් එක, ඔයා පදින වෑන් එක, ඒ වගේ වාහන ගොඩාක් හදන්නේ මෙන්න මේ ලෝහයෙන්. ඒ වගේම තමයි ඔයා පාවිච්චි කරන ෆ්‍රිජ් එක, oven එක, මෙන්න මේ හුඩ් එක පවා හදන්නේ මෙන්න මේ ලෝහයෙන්. ඒක නිසා පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. අවුරුදු 15ක් 16ක් ඇස් දෙක පියාගෙන ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ, ගුල්ලෝ ගහන්නේ නැහැ. ඒ වගේ හරියම පරිස්සම් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කලින් දකින්න ඇති මගේ පැන්ට්‍රි එකේ කලින් දාලා තිබුණේ කළු පාට ග්‍රැනයිට් එකක්. ඒ වුණාට මම ග්‍රැනයිට් වලටත් කළු පාටට චුට්ටක්වත් ආස නැහැ. ඉතින් මම මාස්ටර් ඉංජිනේරින් ආයතනයත් එක්ක කතා කරගෙන මේ වගේ white color quartz දාගත්තා. ඒ වගේම තමයි back ෆ්ලෑෂ් එකත් අපි දාගත්තා ක්වාර්ට්ස් වලින්. මේකට පොඩි වියදමක් නම් ඉතින් ගියා. වටින දේවල් නිකන් හම්බ වෙන්නේ නැහනේ. ලාභ දේවල් නම් අඩුවට වෙළඳ පොලේ ගන්න පුළුවන්. පොඩි කාලේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ටාගට් කරේ අවුරුදු 15ක් 16ක් එක දිගට කිසිම වියදමක් නැතුව ඉන්න පුළුවන්නේ. එකපාර පොඩි ගාණක් වියදම් කරාට පස්සේ ඒක නිසා මම ගාණ බැලුවේ නැහැ. මම මෙතන බ්‍රෙක්ෆාස්ට් ටේබල් එකටත් ක්වාර්ට්ස් දාගත්තා white color. ඉතින් හරිම ශක්තිමත්, මාර ශක්තිමත් ලස්සන පෙනුමක් තියෙනවා. ඉතාමත් ඉක්මනින් පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මාස්ටර් ඉංජිනේරින් ආයතනයත් එක්ක කතා කරලා මෙන්න මේ ලස්සන පැන්ට්‍රි එක මම මේ විදිහට හදාගත්තේ. මම දැන් ඕගොල්ලන්ට විශේෂ දෙයක් කියන්න යන්නේ. මෙන්න මේ ලෝහය මතු පිටට මේ අලවලා තියෙන PVC vinyl එකක්. අන්න ඒක නිසා එන්නේ හේතුව නිසා අපිට මේක ඉක්මනින්ම ක්ලීන් කරගන්න පුළුවන්. කිසිම දි รา පත් වීමකට ලක් වෙන්නේ නැහැ. හරිම ආරක්ෂාකාරී විදියට තමයි ඒක කරලා තියෙන්නේ. ඒක නිසා බය නැතුව ඕගොල්ලන්ට ග්ලාස් ක්ලීනර් දාලා වගේ දේවල් වලින් ඔයාලට මේක ක්ලීන් කරගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් මම ඕගලන්ට පෙන්නන්නම් මගේ මේ කිචන් එක ඕගනයිස් කරගත්ත විදිය. මුලින්ම මම අයිලන්ඩ් ටේබල් එකෙන් පටන් ගන්නම්කෝ. මෙන්න මේක ඇත්තම කතාව කිව්වොත් මට අයිඩියා එකක් තිබ්බේ නැහැ දැනුවත්කමක්. ඒ ගැන දැනුවත් වීමක් තිබුණේ නැහැ මට මේක මෙතනට දාන්න ඕනි කියලා. මාස්ටර් ඉංජිනේරින් ආයතනයෙන් ඇවිල්ලා තමයි කිව්වේ ඔයාට මේක ප්‍රයෝජනවත් වෙනවා පියුමි එළවලු කපන්න. ඉතින් මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ නලින් අයියා මේකට මෙෂර්මන්ට්ස් අරගෙන මේක බලෙන්ම වගේ හදලා දුන්නා. හැදුවට පස්සේ මට හිතුණා මේක කොච්චර මෙතෙන්
මෙතෙන්ට ගැලපෙනවද ලස්සනයිද සහ මට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ඉතින් ඒකට මාස්ටර් ඉංජිනේරින් ආයතනයට තෑන්ක් කරන්න ඕනේ. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් මගේ කබඩ්ස් කොහොමද තියෙන්නේ කියලා. මගේ කලින් තිබුණ පැන්ට්‍රි කබඩ් සෙට් එක පොඩිනේ. මම මාස්ටර් ඉංජිනේරින් ආයතනයත් එක්ක කතා කරගෙන මගේ පොඩි ඉඩක් තියෙන නිසා මේ කබඩ්ස් පොඩ්ඩක් උසට හදාගත්තා. මොකද ගොඩක් බඩු දේවල් මේකට දාන්න පුළුවන් වෙන්න. ඉතින් මම ඔයගලන්ට එකින් එක පෙන්නන්න මොනවාද ඒ වගේ තියෙන්නේ කියලා. ඇත්තටම මම සාමාන්‍ය විදියට තමයි මේක තාම පැක් කරලා තියෙන්නේ. තව ගොඩක් දේවල් දාන්න ඕනේ, ලස්සනට හදා ගන්න ඕනේ ඇතුළ. මෙන්න මේ විදියට මම වීදුරු, ඒ කියන්නේ ග්ලාසස් දාලා හදලා තියෙනවා. මේ පැත්තෙත් මං කෝප්ප ටිකක් දාලා හදලා තිනවා. මොකද මං ඇත්තව කියන්නෝනේ ඇතුලේ තාම ලස්සනට හදලා එක හදා ගන්න ඕනේ. ඒ වගේම මට එක ඔය සර්වියට්ස් අනම්මනම් දේවල් ටිකක් දාගන්න මට ලාච්චු ඕනේ කියලා කිව්වා. ඉතින් ඒ වගේ මෙහෙම ලාච්චු ටිකක් හදාගත්තා. මේ පැත්තේ මම දාලා තියෙනවා මම පාවිච්චි කරන්නේ නැති දේවල් ටිකක්. ඒ වගේම කුළු බඩු දාන්න. ගෘහණියන්ට අත්‍යවශ්‍ය දෙයක්නේ තැන් වල බෝතල් තියෙනවට වඩා ලස්සනයි මෙහෙම එක තැනකට මේ වගේ පැක් කරලා තියාගත්තාම. ඉතින් ඒ වගේ එකක් මං කියලාම හදාගත්තා. තව ඒ වගේම කුළු බඩු වැඩිපුර අවශ්‍ය දේවල් දාන්නත් පුළුවන්. මේ තියෙන්නේ පිඟන් දාන තැන. ඒ වගේම මේ වගේ මේකේ මගේ ගෑස් සිලින්ඩර් එක මේ වගේ තව තියෙනවා ගොඩක් දේවල් අසුරලා. ඉතින් මං පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නුවා. මගේ බ්ලොග් එකෙත් මං ඔයගලන්ට පෙන්නනවා. අනිවාර්යයෙන්ම බලන්න පියුෂ් ශ්‍රීනායක මගේ YouTube channel එකෙත් මම මේකේ ලස්සන බ්ලොග් එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න. එච්චර තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේකේ මම දැන් ඔයගලන්ට කියන්නම් මේක කොහොමද මේන්ටේන් කරගන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති අනේ මේ වගේ පොඩි කුස්සියක් මොනා කරන්නද කියලා. අපේ අම්මත් ඔය වගේ අපේ අම්මට එන ලොකු කුස්සියක් ඕනි. ඉතින් අම්මා හැමතිස්සෙම ගමේ කුස්සිය හැම වෙලෙම හැඩි කරගන්නවා, වතුර හලා ගන්නවා. ඉතින් ඒකට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒක දැකලා මගේ ඔළුව කියන්නේ මට ඕනේ හරීම සිම්පල්, හරීම පොඩි ප්ලේස් එකක පොඩි පැන්ට්‍රි එකක්. මොකද මම ටක් ගාලා ෂූටින් ඉක්මනට මේ ටික පිරිසුදු කරගන්න පුළුවන්. අනවශ්‍ය දේවල් එකතු වෙන්නේ නැහැ. අනවශ්‍ය shopping bags, අනවශ්‍ය බෝතල් කෑලි අනම්මනම් ගොඩාක් ඔය කිචන් වල තියෙනවනේ. ඉතින් ඒව කිසිම දෙයක් මම එකතු කරගන්නේ මේ වගේ අඩු ඉඩ ප්‍රමාණයක හදාගත්තාම හරියම ලස්සනට මේන්ටේන් කරගන්න පුළුවන් නිසා තමයි මම මේ වගේ පොඩි පැන්ට්‍රි එකක් හදාගත්තේ. ඉතින් මම හිතනවා ඒක මට ඇති කියලා. දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙච්චර ලස්සන පැන්ට්‍රි එකක් කොහොමද මේන්ටේන් කරගන්නේ කියලා. පළවෙනි එක, සෑම විටම පිරිසිදුව වියලිව තබා ගැනීමෙන් පරිහරණය කරන්න. ඒ කියන්නේ දැන් ඕනම දෙයක් අපි ඉව්වට පස්සේ තෙත වෙනවනේ, හැමතැනම වතුර එනවා. ඉතින් නෝමල් කිචන් එකක් වුණත් නෝමල් කවුරු වුණත් අපි ඒක ටට්ටක් ගාලා පිහිදාලා වියලිව. ඒ කියන්නේ වේලෙන් නැරලා අපි තියා ගන්නකොට තමයි ඒකේ පිරිසිදුකම තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ගෘහණියක් විදියට මේ වගේ ලස්සන පැන්ට්‍රි එකක් තිබුණත් නැතත් කරන්න ඕන දෙයක්. මේ වගේ ලස්සන පැන්ට්‍රි එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වියලිව තබා ගන්න. ඒ කියන්නේ වතුර වැටුණත් ඉක්මනින්ම උයලි වුණාට පස්සේ පිහිදාලා දාන්න. ඕකට තප්පර ගානයිනේ යන්නේ. දෙවැනි එක තමයි මාසකට වරක් ඉදිරිපස PVC vinyl එක. ඒ කියන්නේ මෙන්න මේ ඩෝස් ටික glass cleaner or thinner භාවිතයෙන් පිරිසිදු කිරීම. මං එන්නේ ඒක කොහොමද කරන්නේ කියලා ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ glass cleaner. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ උයල ඉවරුණාට පස්සේ මෙහෙම ස්ප්‍රේ කරන්න. මෙහෙම ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මෙහෙම මේ හරිම ලේසි එක. මෙහෙම නිකන් පිරිසිදු කරන්න තියෙන. ඕගොල්ලෝ නිකන් කිචන් වලත් ඕක කරනවානේ. ඉතින් මේක මහා ලොකු දෙයක් නෙමෙයි. සුදු පාට හදාගත්ත මේ වගේ දේවල් හදාගත්ත කියලා බය වෙන්න දෙයක් නෑ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඒ වෙලාවට තමන්ගේ වැඩේ ඉවරයක් කරලා දාගන්නවා නම් හරිම ලේසියෙන් මේවා මේන්ටේන් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ quartz එක නිතරම පිරිසිදු කරන්න ඕනේ. ඒකත් කරන්නේ මේ වගේ glass cleaner දාලා උයන තැන් වලට මේ වගේ තැන් වලට ඉඳුල් විසික් වෙනවනේ. ඒවා මෙන්න මේ විදිහට පිහිදාන්න ඕනේ quartz එක. ඒ වගේම තමයි තද පැල්ලම් තිබුණොත් එහෙම ටිනර් චුට්ටක් අරගෙන ඒක ක්ලීන් කරන්න පුළුවන්. අන්න ඒ ටික කරගත්තා නම් ඔයාට මේක ලස්සනට මේන්ටේන් කරගන්න පුළුවන්. තව තියෙනවා 1 2 3. දැන් තියෙන්නේ 4 වෙනි එක. පිගම් භාජන හැඳි ගෑරොප්පු තෙත පිටින් ඇතුළට නොදා
පිසදා වියලුණු පසු ඇතුළට දාන්න. අනිවාර්යයෙන්ම ඕනම දැන් මේ පැන්ට්‍රි එක විතරක් නෙමෙයි පිරිසිදු ගෘහණියක් වෙනවා නම් අපි පාවිච්චි කරන වළම්පිඟම් තියෙනවා ඒ වගේම හැඳි ගෑරොප්පු තියෙනවා ඒ දේවල් තෙත පිටින් ඔහේ දැම්මහම පුස් කනවා ජර්ම්ස් ඇති වෙනවා ඒ හැමදේම ඇති වෙනෝනේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඒවා පිහදාලා චුට්ටක් වේලෙන්න තියලා ඇතුළට ඒක ගබඩා කරලා තියාගත්තොත් හරිම පිරිසිදුව හරිම ලේසියෙන් ටක් ගාලා අරගෙන ඒව උයන්න පුළුවන්. එතකොට ගෑස් ඉතුරු වෙනවා. වළඳ වියලලා තිබ්බොත් එහෙම ඒක ලස්සනට පිරිසිදුව අරන් තිබ්බොත් ඒ වළඳ ටක් ගාලා මේ ලිපේ තියලා ඒක රත් කරන්න විතරයි තියෙන්නේ. වතුර වේලෙනකන් ගෑස් යවන්න ඕනෙත් නැහැ. ඒක නිසා අන්නේ පිරිසිදුකමත් තියාගන්න ඕනේ. භාජන වේලලා තමයි මේක ඇතුළට දාන්න ඕනේ. ඊළඟ එක ලුණු 3-5 විවිධ රසායනික කෙමිකල් වර්ග ඇතුළත ඇති ලාජ්ජු තට්ටු රාක්ක මත කෙලින්ම ස්පර්ශ නොවනසේ තැබීම හා ඒවා දැමීමට පෙර ශක්තිමත් ඉටි කොළයක් PVC කාපට් එකක් ඇතිරීම. ඒ කියන්නේ මෙන්න මේ වගේ PVC carpets. ඒවා ඔයගලන්ට hardware වලින් ගන්න පුළුවන්. ඕනම තැනකින් PVC carpet කිව්වම නිකන් අර plastic carpet එකක් තියෙනවා. එන්නේ ඒවා මේ වගේ බඩු දාන්න කලින් මෙහෙම දාන්න ඕනේ. ඇත්තම කිව්වොත් මම ඉක්මනින්ම මේක හදාගත්තානේ ඉක්මනින්ම වීඩියෝ එක කරනවා. මට ඒ ටික ඇත්තටම ගන්න බැරි වුණා. මමත් අරගෙන මෙන්න මේවට දාන්න ඕනේ PVC carpet එක. එතකොට ඒකට උඩින් මේවා මේ භාජන තිබ්බහම කිසිම damage එකක් pantry එකට වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මොන පැන්ට්‍රි එක හැදුවත් ඒ වගේ පරිස්සම් කරගන්න ඕනේ. මේක විතරක් නෙමෙයි මේක දන්නවනේ. ලී පැන්ට්‍රි එකක් ගත්තොත් ඉක්මනටම දිරනවනේ. මේවා දිරන්නෙත් නැතුව ඉතින් අනිවාර්යෙන් මේකටත් ඒ වගේ PVC කාපට් එකක් දාන්නම ඕනේ. ඒකත් මම ගන්න ඕනේ ගිහිල්ලා. ඊළඟ එක තමයි සතියකට වතාවක් සිංක් එක අසල ඇති කබඩ් දොරවල් පැය කිහිපයක් ඇර තබන්න. එවිට සිංක් එක ප්‍රදේශයේ ඇති ජල වාෂ්ප ඉක්මනින් වියලෙනු ඇත. දැන් මේකේ ඇතුලේ මේ සිංක් එකට යටින් තියෙනවනේ කබඩ්ස් ඒවා අනිවාර්යයෙන්ම පොඩි වෙලාවක් දවසකට ඇරලා තියන්න. එතකොට ඒකේ තියෙන ජල වාෂ්ප ඔක්කොම පිටත් වෙනවා. ඇතුලේ ජර්ම්ස් හැදෙන්නේ නැහැ. ඒක තමන්ගේ සෞඛ්‍යයටත් හොඳයි. තමන්ගේ ආහාර ගන්න දැන් ආහාර පිසින්නේ වළං වලනේ. ඒ වළං වල පුස් බැඳෙන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලත් ඒක කරන්න ඕනේ. නැතුව මේක ඒ කියන්නේ පැන්ට්‍රි එක ගැනම හිතලා නෙමෙයි. තමන්ගේ සෞඛ්‍යයටත් ඒක හොඳයි. මේ මොනවා වුණත් ඒක දවසකට විනාඩි කිහිපයක් ඇරලා ඒකේ තියෙන ජල වාෂ්ප වෙලා යනකන් තියෙන එක. ඊළඟ එක තමයි පයිප මාර්ගය ටැප් එක සතියකට වරක්වත් පරීක්ෂාවට ලක්කොට එහි ඇතුළත ජලය කාන්දු වනවාදයි පිරික්සන්න. ඇත්තනේ ඉතින් දැන් සමහර කට්ටිය හදිස්සියට මේ ඔහේ කවදාවත් බලන්නේ නැහැ මේක හැදුවා වැහුවා එච්චරයි. ඒ කියන්නේ ඕනම පැන්ට්‍රි එකක් හැදුවා වැහුවා එච්චරයි. මේ ඒකේ වතුර ලීක් වෙනවද, පයිප් හරියට තියෙනවද, ටැප් ලයින් හරියට තියෙනවද කියලා අපි පරීක්ෂා කරන්නේ නැහනේ. ඒක අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න ඕනේ තමන් මේක මේන්ටේන් කරනවා නම්. තව එකක් තමයි 6 මාසකට වරක් මුළු පැන්ට්‍රි කබඩ් වල ඇති භාණ්ඩ එළියටගෙන තෙත රෙදි කැබැල්ලක් භාවිතයෙන් ඇතුළ හොඳින් පිසදා වියලුණු පසු නැවත භාණ්ඩ අතුරන්න. ඉතින් අන්න ඒ වගේ පැන්ට්‍රි කබඩ්ස් අස් කරන්න ඕනේ. මොකද දූවිලි තියෙනවා, කෘමි සතුන් යන්න පුළුවන්, විස බීජ යන්න පුළුවන්. ඉතින් ඒක අපේ සෞඛ්‍යයටත් හිත කරයි, අපේ පැන්ට්‍රි කබඩ් එකටත් හිත කරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මාස 6කට සැරයක් මේක ෆුල් ක්ලීන් කරන්න ඕනේ. ඕගොල්ලෝ හිතනවා ඇති අයියෝ මොන වදයක්ද මේක මේ වගේ දේවල් කරන්න ඕනේද කියලා. ඕගොල්ලෝ හිතලා බලන්න දැන් මේ පැන්ට්‍රි එක විතරක් නෙමෙයි අපේ ගෙදර අනිත් තැන්වල වෙනත් පැන්ට්‍රි කබඩ්ස් තිබ්බත් මේ ටිකම පිළිපදින්න වෙනවනේ. නැත්තම් අපේ සෞඛ්‍යයට අහිත කරයි, නැත්තම් අපේ පැන්ට්‍රි එකට අහිත කරයි, නැත්තම් වෙන බඩු තියෙන තැන්වල ඒවා පුස්සල්ලන්න පුළුවන්. ඒක නිසා ඔයාලට මේක අනිවාර්යයෙන්ම මොන පැන්ට්‍රි එක හැදුවත් මේ අපේ ගෙදර වෙන බාත්රූම් එකක් ගත්තත් බෙඩ්රූම් එකක් ගත්තත් මේ ටික පිළිපදිනවා නම් ඇත්තටම ඒ දේවල් ගොඩාක් කල් අවුරුදු 15ක් 16ක් ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් දිරන්නේ නැතුව. දැන් ඔය සමහර කිචන් තියෙනවා යන්න බෑ පිළිගඳයි. දැන් මාළු සෝදලා, එළවලු සෝදලා, භාජන බාගෙට සෝදලා ඉතින් ඒ වගේ ගඳ කිචන් තියෙනවා. මම සමහර තැන්වල දැකලා තියෙනවා. ඉතින් ඒක අපිරිසිදුකම. දැන් ඔයගොල්ලෝ ආස නැද්ද ඒවා ඒ වෙලාවට සෝදලා
පිහි දාලා වේලලා මේවා ඇතුලේ දාලා ලස්සනට මේවා මේ කියන්නේ ලස්සනට ගබඩා කරලා තියලා හරිම පිරිසිදු ජීවත් වෙන්න. ඒක අපි කෑම හදන තැනනේ. අපි ඒව කනවා. අපේ බඩට විස බීජයක් යන්න පුළුවන්, මැස්ස බෝ වෙන්න පුළුවන්, කැරපොත්ත, කෘමි සතුන් අපිරිසිදුකම නිසා ගොඩාක් ඒ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික අනුගමනය කරොත් ඔයගලන්ට පිරිසිදු, ලස්සන, සෞඛ්‍ය ආරක්ෂාව ඇතුව ලස්සන කිචන් එකක් ඔයාලට තියාගන්න පුළුවන්. කෘමි සතුන්ගෙන් කිසිම කරදරයක් නැහැ. මගේ පැන්ට්‍රි එකේ කූඹියෙක්වත් එන්නේ නැහැ. මොකද හරියට මම ක්ලීන් කරනවා. පොඩි මැස්සෙක්වත් මං එන්න දෙන්නේ නැහැ. මම හරියට ඒවා ක්ලීන් කරනවා. මොකද මට පිරිසිදුකම තමයි නම්බර් 1. ඒක නිසා ඕගොල්ලොනුත් ඒක හිතේ තියාගන්න. පැන්ට්‍රි කබඩ් එක හදලා හදපු කෙනාට බනින එක නෙමෙයි අපි කරන්න ඕනේ. එයා හරියට හැදුවේ නැහැ. අයියෝ මේවා කිලුටු වෙලා. ඒක ගෘහණියගේ අතේ තියෙන්නේ. අපි සෞඛ්‍ය සම්පන්න ගෘහණියක් නම්, පිරිසිදු ගෘහණියක් නම් අනිවාර්යයෙන්ම මේවා කාලා ඉවරුනහම අපි උයලා ඉවර වෙච්ච ගමන් හරියට ක්ලීන් කරන්න ඕනේ. ඒක තමයි නියම ගෘහණියක්ගේ හැටි. ඉහත උපදෙස් අනුගමනය කරන සියලුම සුන්දර ගෘහණියන්ට අපගේ ස්තුතිය. ඒ නිසා හැම ගෘහණියක්ම දැනගන්න ඕනේ සෞඛ්‍ය සම්පන්නව පිරිසිදුව තමන්ගේ කුස්සිය, පැන්ට්‍රි එක සහ මුළු ගෙදරම තියාගන්න. දැන් මම කියවනේ මේ කිචන් එක මේන්ටේන් කරන්නේ කොහොමද කියලා. ඉතින් මාස්ටර් ඉංජිනේරින් ආයතනයෙන් ඔයා පැන්ට්‍රි එකක් කරගන්නව නම් මෙන්න මේ වගේ මේන්ටේනන්ස් කාඩ් එකක් ඕගොල්ලන්ට දෙනවා. පැන්ට්‍රි එක පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික කියවලා පිළිපදින්න ඕනේ. මේක ඔයාගේ මුළු ගෙදරටම පිළිපැද්දත් කමක් නැහැ. ඔයාගේ බෙඩ්රූම් එකට, ඔයාගේ බාත්රූම් එකට, ඔයාගේ ලිවිං රූම් එකට, ඒ හැම තැනටම ඇත්තටම මෙන්න මේ කියලා තියෙන ටික වැදගත් වෙනවා. පැන්ට්‍රි එකට විතරක් නෙමෙයි. ඔයාගේ ජීවිතේ සෞඛ්‍ය සම්පන්නව ගෙවන්නේ කොහොමද? ඔයාගේ ජීවිතේ පිරිසිදුව තමන්ගේ ලස්සනට ගෙදරක් පවත්වාගෙන යන්න මෙන්න මේ මේන්ටේනන්ස් කාඩ් එකේ තියෙන ටික මුළු ගෙදරටම ඔයා කරනවා නම් ඇත්තටම ඔයාට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ලස්සනට පැන්ට්‍රි එක වගේම ඔයාගේ මුළු ගෙදරම ලස්සනට සුවඳව තියාගන්න පුළුවන්. ඉතින් කාන්තාවන්ට වැදගත් වෙන විදිහේ vlog එකක් තමයි අද මේ මාස්ටර් ඉංජිනේරින් YouTube channel එකේ මම මේ කරේ. ඉතින් ඕගොල්ලන්ට මම කියන්නේ ඔයාලගේ ගෙදර අලුතෙන් පැන්ට්‍රි එකක් හදනවා නම්, ලස්සනට ඔයාගේ ගෙදර ඩ්‍රීම් කිචන් එකක් ඔයාට තියෙනවා නම් ඒක හදාගන්න මාස්ටර් ඉංජිනේරින් ආයතනයට කතා කරන්න. දීර්ඝ කාලීනව ඔයගොල්ලන්ට ලස්සනට දිරන්නේ නැතුව, වේයගුල්ලෝ කන්නේ නැතුව, හරිම ආරක්ෂිතව ඔයාට ලස්සන පැන්ට්‍රි එකක් මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ විසින් ලබා ගන්න පුළුවන්. ඉතින් පියුමි ශ්‍රීනායක මගේ YouTube channel එක තියෙනවා. ඒකෙත් මම vlog එකක් කරලා දාලා තියෙනවා. ඔයාට ඒකෙත් වටිනා කියන දේවල් ටිකක් ගන්න පුළුවන්. කාන්තාවක් නම් අනිවාර්යයෙන් මේක බලන්න. තව දෙයක් කියන්න ඕනේ. දැන් මේක white color නේ. ඔයාට කැමති පාටක්. ඔයා කැමති ගෝල් කලර්ද, රත්තරන් පාටද, සිල්වර් පාටද, ඕන පාටකට මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ වෙතින් ඔයාගේ පැන්ට්‍රි එක හදාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හදවතින්ම ස්තුති වෙනවා. මට මෙච්චර වටින මේ තරම් මම වියදම් කරපු මුදලටත් වඩා වටිනාකමක් පෙන්නන ලස්සන දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන් පැන්ට්‍රි එකක් මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ වෙතින් මට ලබලා දුන්නට ස්තුතියි මාස්ටර් ඉංජිනේරින් ආයතනයට. ඉතින් පියුමේ ඇත්තටම සතුටුද මේ වැඩේ ගැන අන්තිමට කියන්නකෝ? සතුටුයි කියන්නේ ඔයාට පිං ඒ තරම්ම අවංකවයි. ලස්සනයි. ඇත්තටම පියුමේ පියුමට යම්කිසි ගාණක් මේකට වැය වුණා. ඉතින් වියදම් කරපේකට සාධාරණයක් වුණාද? ඒක තමයි කියන්නේ දැන් ගොඩක් ලංකාවේ ගත්තොත් අපි ගන්න දෙයට සරිලන විදිහට අපිට හම්බ වෙන්නේ නැහැ නේ අයියේ. බාධා කිරීම පියුමේ හැබැයි කොම්පැනි 4 භාගයෙන් කොටේෂන් අරන් තිබ්බ නේද? ඔව් 4 භාගයෙන් කොටේෂන් අරන් තිබුණා. ඒ වගේ ගාණත් වැඩි, කාලෙත් වැඩි, අනිත් එක මැටීරියල් එක මට සෙට් උනේම නැහැ. ඒ කියන්නේ ඔයා මම වියදම් කරපු ගාණට වඩා දහස් ගුණයක් වටින විදිහට තමයි මට ඒක හදලා දුන්නේ. ඒකයි මම ඔයාලට පිං කියන්නේ. මොකද ඇත්තනම මේ එහෙම පාරිභෝගිකය රවට්ටන දෙයක් නෙමෙයි ලංකාවේ ගොඩක් තියෙන්නේ. ඔයා එහෙම නැහැ, අවංකවම කියන දේ හරියට කරන කෙනෙක්. ඒක නිසා මම ඇත්තටම මාස්ටර් ඉංජිනේරින් ආයතනයට මේ වෙලාවේ ඇත්තටම ස්තුතිවන්ත වෙනවායි. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. ඉතින් පියුම විතරක් නෙමෙයි මේක බලන දෙස් විදේශ ආදරණීය ඔයාලා. පියුම දන්නවද අපිට ගොඩක් කස්ටමර්ලු ඉන්නවා පිටරටවල. ඒ කියන්නේ පිටරට ඉඳලා ලංකාවේ ගියේ මොඩිෆයි කරනවා පියුම. ඒක දන්නකෝ ඔයා කවුරුහරි පිටරට ඉන්නවා කියලා. ඒතර එයා මේක දැකලා එයාගේ ගේට් ලංකාවේ ගේට් අම්මට හදලා දෙන ලක්ෂණ කුස්සිය. වගේ ගොඩක් අපිට හම්බුණා. ඉතින් අතරම මෙරට පිටරට ආදරණීය දේශ විදේශ සියලුම පාරිභෝගිකයන්ට ගොඩක් ස්තුතියි. මොකද මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ මේ තැන තියෙන්නේ. මෙතනට උත්තර දුන්නේ සම්පූර්ණයෙන්ම ඕගොල්ලෝ. ඕගොල්ලෝ තමයි අපිට අපේ විශ්වාස කරලා වැඩ දීලා පිටරට ඉඳලා බයනතු අපිට මුදල් ලැබලා නේ පියුමි. අද ලංකාවේ ගොඩ කරුණේ ඉන්නේ. ඉතින් හරි අමාරුයි මේව කරන්න. ඉතින් කොහොම හරි ඒ විශ්වාසය දිනාගෙන අපි මේ තැනට ඇවිල්ලා ඉන්නවා. ඉතින්
ආදරෙන් ආරාධනා කරනවා ඔබගේ අලුත් හදන අලුත් ගෙදර ඒ වගේම රිපෙයාර් කරනවා නම් ගෙදර මොඩිෆයි කරනවා නම් යට අලුත් කරනවා නම් ආරාධනා කරනවා අපිට කතා කරන්න. අපි ඕගොල්ලන්ගේ ලස්සන මුළු තැඟවල් අල්මාරි ලෝහ වලින් ලස්සන කරලා දෙන්න. ඉතින් බොහොමත් ස්තුතියි මේ වැඩසටහන නැරඹුවට. ඉතින් ආයිබෝන් පියුමේන අපි හම්බෙමු. ආයිබෝන් අයියේ ආයිබෝන්.